මේක hand grip එක. මම මේක දවස් 30ක් එක දිගට use කරා. sorry wrong key. ඇයි මේ? මොකද මම social media එකේ scroll කරලා දකින්නේ දවස් 7න් 14න් 30න් forums හදාගන්න videos. ඊට පස්සේ මං හිතුවා මේක ඇත්තක්ද? ඉතින් මං හිතුවා මම මේක දවස් 30ක් use කරනවා කියලා. හැබැයි දවස් 30කට පස්සේ මං හිතුවේවත් නැති result එකක් ආවා. අඩේ සිරාවට okay the day one. මේක hand grip එකක්. ඒ වගේම මේකත් hand grip එකක්. හැබැයි මේකේ counter එකක් තියෙනවා. මම මේ දෙකම ගත්තේ දරස් එකකින් මචං. මේක නම් 300 ගණනක්ද කොහෙද? මේක නම් 1500යි. මේක කිලෝ 60යි. මේක කිලෝ 100යි. But watch this. අඩු මට 60 කරගන්නත් බැයිද බං? හැබැයි මේක මට 60 බෑ. 60යි 100 පුළුවන්. ඉතින් මම day 1 සහ day 30 අතර compare කරන්න ඉන්නේ මෙන්න මේ set එක. මුලින්ම තියෙන්නේ මගේ forearm එකේ measurements. කිසිම වේන් එකක් නෑ හැබැයි. ඊට පස්සේ මට බාර් එක කොච්චර වෙලා ගෙලිලා ඉන්න පුළුවන්ද කියන එක. ආව්. මුවෙනියට මගේ අර 60 කිලෝ 60 reps කීයක් ගහන්න පුළුවන්ද කියන එක ඔයාලා දැන් මම දන්නවා ඉතින් මට එකක්වත් ගහන්න බෑ. ඉතින් මම කරන්නේ නැහැ මේකෙන් reps 200ක්. ඒ කියන්නේ එකපාර 100 ගානේ දවසකට දෙපාරක් දවස් 30ක් එක දිගට කරන්න. අම්මට සිද්ධ දැනටමත් ලොකු වෙලා වන්දම. එහෙම කිව්ව දවස් 7කින් විතර රාමොන් දීමුන්ගේ size එකට වෙයිද දන්නේ. but එහෙම කිව්වට දවස් 7ක් යද්දි කිසිම වෙනසක් තිබුණේ නැහැ. I was shocked. I mean දවස් 7ක් ගියා චූටි progress එකක්වත් නැතුව දවස් 30 මොනවාද මේ වීඩියෝ එකට මම දාන්නේ කියලා කල්පනා කරා. ඊට පස්සේ මං හිතුවා reps ගන්න වැඩි කරා. ඒ කියන්නේ 200 එහෙමම තියාගෙන තව weight එක වැඩි කරලා අඩු reps rate එකක් ගන්න. ඉතින් ඔහොම දවස් ගෙවිගෙන 18 වෙනි දවසේ I have noticed something. ඒ තමයි අතේ වේන් එකක් මතුවෙලා. ඔයාලට පේනවද දන්නේ මේකේ මේ චුට්ටක් විතරම දැන් මගේ මේ නිල් පාට නහරයක් දැන් මතුවලා තියෙනවා මේ දාද්ද වෙද්දී ඒක මම අද තමයි නෝට් උනේ. මේකේ පේනවද නැද්ද නම් මන්ද මචං මට පේන්නේ නැහැ මේක පේනවද කියලා කැමරාවට. මේ හරිය පොඩි තියෙනවා මේ තියෙන මොනවත් තිබුණේ නැහැ. හැබැයි ලාවට මේ මෙතන එකක් තියෙනවා වගේ එකක් පේනවා. I mean that's a huge thing to me. මගේ එක නාරයක්වත් නැතුව තියෙද්දි මෙහෙම එකක් ආවම ඇත්තටම මට ඒක ලොකු දෙයක්. Okay day 30. Okay after 30 days මේවා තමයි අපේ final results. මේවා ටික පෙන්වන්න කලින් මම කැමති මගේ පොඩි අදහස් ටිකක් දක්වන්න. මුලින්ම මම මේක ඇත්තටම දවස් 30ක් එක දිගට කරා නෑ. ඇත්තටම කිව්වොත් මට දවසක් හෝ දෙකක් මේක මග ඇරුණා. ඒකට ඇත්තටම හේතුව මුල් දවස්වල පොඩි අර තිබ්බ මේක කරන්න පොඩි මොටිවේෂන් එකක් පස්සට යනකොට විතර කියන්නේ දවස් 20ක් විතර පහු වෙනකොට ඒකට තිබ්බ ඇත්තටම මොටිවේෂන් එක ගතිය නැති වුණා. ඒ කියන්නේ ඒක නිකන් එපා වුණා වගේ ගතියක් වුණා. තව දෙයක් තමයි මුල් දවස් 10 ඇතුළත මෙන්න මේ රිස්ට් එකයි මේ forearm එකේ මේ හරිය ඒ හරිය පොඩ්ඩක් අර මුල් දවස් ටිකේ නිකම් වුණත් රිදෙන්න ගත්තා. හැබැයි ඊට පස්සේ ගාණක් නැහැ. කියන්නේ ට්‍රේනින් කරද්දි පොඩ්ඩක් තියෙනවා. කියන්නේ reps ගාණ ගහද්දි පොඩි එකක් තියෙනවා. ඊට පස්සේ නම් මොකක්වත් එහෙම ගාණක් නැහැ නේ. අර වදින්නේ නැහැ වගේ ගතියක් තියෙනවා. ඒවා තමයි මට කියන්න තියෙන්නේ. එහෙනම් අපි මුලින්ම බලමු අපි කොච්චර වෙලාවක මේ බාර් එකේ එලිලා ඉන්න පුළුවන්ද කියලා. අපර 10ක ඉම්ප්‍රූව්මන්ට් එකක් තියෙනවා. ඊට පස්සේ අපි බලමු කිලෝ 60න් මට රෙප් කීයක් ගහන්න පුළුවන් දැන් කියලා. දැන් අපිට බැරි වුණා මචං මේ කිලෝ 60 එක රෙප්ස් එකක්වත් ගහන්න. අද බලමු කොච්චරක් ගහන්න පුළුවන්ද කියලා. තාම එකක්වත් බැරිද දන්නේ නැහැ. මේක උඩරිම දාලා තියෙන්නේ. එකයි දෙකයි 9යි 10ක් නෑ මචං. 9ක් ගැහුවා. 9යි භාගයක් විතර. ඇත්තටම හොඳයි. කියන්නේ මගේ grip strength එක පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. හතරයි. And finally මගේ forearm එකේ measurements. අඩු වේ. එනවා. 12ට චූට්ටයි අඩු ඈ. almost අඟලක් වගේ තියෙනවා. මරු. ඇත්තටම සතුටුයි දවස් 30ක් මේක කරලා. ඉතින් මට දැන් කියන්න පුළුවන් මේක ඇත්තටම රුපියල් 300 ගාණක් වගේ දීලා මේක ගන්න එක වටිනවද නැද්ද කියලා. ඇත්තටම වටිනවා. ඉතින් ඔයාලට නිකන් ඉන්න ගමන් ආතල් එකේ චිල් එකේ ගෙදර ඉන්න ගමන් ඕක මිරික ඉන්න පුළුවන්. හැබැයි සමහරෙක් කියන්න පුළුවන් මේක දවස් 30ක් මෙච්චර කරලා ඇත්තටම අඟලයිද වැඩි උනේ කියලා. හැබැයි සමහරක් වෙලාවට සමහරක් අයට අඟලත් මහා මෙරක්.